Hi guys, ඉතින් මම ලයිව් එකේ දැනලි කරන දෙවෙනි වීඩියෝ එක. ඉතින් මම කලින් වීඩියෝ කිව්වා ඇයි මම මේ වීඩියෝ එක කරන්නේ? වීඩියෝ එක කරන්නේ හේතුව මොකද කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් මට ගන්න දෙයක් නැත්තම් මේ වීඩියෝ කට් කරලා යන්න. මොකද මම මේ වීඩියෝ එකේ කියන්නේ මම මේ සතියේ ගිය සතියේ මම රෙකෝඩ් කරන්නේ මේ සවුන්ඩ් එක. අලුත් සතියේ සවුන්ඩ් තමයි රෙකෝඩ් කරන්නේ. ඉරිදා වැඩ වගේ තිබින්ද ඩ්‍රයිවර් ටික හිම නිදාගත්තා. මම සවුන්ඩ් එකේ තමයි මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. බේසිකලි මම කරන්නේ එක සතියක් ඇතුළත මගේ මම අත්දැක දේවල් මම ගත්ත අත්දැකීම් සහ මම ඉගෙන ගත්ත දේවල් සහ මම අලුතෙන් මොනවද පටන් ගත්තේ කියන දේවල් වගේ දේවල් ටික වීඩියෝ වශයෙන් දැහැරි කරලා දියාගන්න. ඉතින් වර මේක බලන්නේ කිසිම වැඩක් නැත්තම් වීඩියෝ එකෙන් කරලා යන්න පුළුවන් ඒ ප්‍රශ්නේ නේ. ඉතින් මේ සතිය කියන්නේ මම ගිය සතිය කියලා කියන්නම්. ඒක ගිය සතියේ සවුන්ඩ් පොය දවස් අපි කට්ටිය ගියා බීච් එකට. මොකද අපේ ගොල්ලෝ සෙට් එකටම නිවාඩු වෙලා. ඉතින් කට්ටියම ගෙදර ඇවිල්ලා කට්ටියම ගියා බීච් එකට ගියා. උසට ගියා බීච් එකට ගිහලා නිදහසෙන් ඉඳලා ආවා. සායගේ මේ ශ්‍රී ලංකාවට ගිහිල්ලා සෑහෙන කාලයකට පස්සේ මම ශ්‍රී ලංකාවට ගෙන අපි දිව්වා. සෑහෙන දිව්වා. ඊට පස්සේ තේරුණා පොඩ්ඩක් මම වීක් වෙලා ගිහලා. මොකද ඉස්කෝලේ කාලේ නම් ඩෙට් එකකින් බ්‍රෑන්ඩ් එකේ ඉඳි ගොඩක් එහෙමකට දුවලා කරලා ක්‍රියාශීලී විදියට. හැබැයි දැන් මම මේ කරන වැඩත් එක්ක මම කුටුව වාඩිතුමා ඉන්නේ දවසින් භාගෙම දවසින් භාග කියන්නේ පැය 12ක් විතර මම කුටුවේ වාඩිලා තමයි ඉන්නේ. ඉතින් අඟහරුවාද සාමාන්‍ය පරද්දේ මම ඔය ටික කරගෙන ගියා. මම ඔය විදියට අපේ වැඩ ටික කරලා කරගෙන ගියා. ඊට පස්සේ බදාදා ලොකු විශේෂත්වයක් දුන්නේ අපේ වෙනද වගේම මම මගේ වැඩ ටික කරගෙන චිල් එකේ ටික කරගෙන හිටියා. ඉතින් ඒ විදිහට තමයි බ්‍රහස්පතින්දා කියුනේ. බදාදාගේ වෙච්ච විදිහටම තමයි බ්‍රහස්පතින්දා කියුනේ. සිකුරාදා අපේ පැත්ත ලයික් එකක් කියලා. මේ පැත්තේ මේ ඉන්ඩෙක්ස් එකක් කරනවා කියලා ලයික් එකක් කියලා. ඉතින් මම ඒ වෙලාවේ මගේ චිත්‍රය ඇඳලා මම ඔබටම චිත්‍රය දෙන්න දාන්න මම මේ ඉතින් ඒ වුණාට මම මගේ චිත්‍රය ඇඳලා ටියුටෝරියල් එක බලන් තමයි මම ඇඳී. ඉතින් මේ ඒක මට ලොකු ජයග්‍රහණයක්. මොකද මේ මම අදින්න දන්නේ කෝටු මිනිස් විතර. ඉතින් එයාට මම චිත්‍රයක් අදින්න දන්නේ. එහෙම ඉඳි මම කොහොම හරි ටියුටෝරියල් එක බලන් හරි චිත්‍රයක් ඇඳපෙකට මට සෑහෙන මේ එකක් ජයග්‍රහණයේ හැඟීමක් ආවා. අතර මේ පොඩි මෙලොම දෙයක් නැතුව කිසිම චිත්‍රයක් ඇඳ කියන ටියුටෝරියල් එක බලන් හරි ඒක ඇත්තට මට මාර ඇචීව්මන්ට් එකක්. ඉතින් මේ දෙන්නේ මම චිත්‍රයේ මේ මම හිතන්නේ මට පේනවා මේකේ ලොකු ලස්සනක් නැහැ. මේ මම වන් පන්ච් මෑන් හින්දි හැබැයි පොඩ්ඩක් මුන් ලොකු නැහැ පොඩ්ඩක් දීකට තියෙනවනේ පොඩ්ඩක් මහත් උනා. මෙච්චරම අවුලයි ටියුටෝරියල් එක බලන් හරි යන්නේ කියන්නේ මෙච්චර මේ තරමට ඇඳ පළවෙනි චිත්‍ර තමයි මේක. ඉතින් මට වාසියුමට සහ මේ මම මුලින්ම මේක කැන්දේ මොකද මම මේක මගුවා 100 පාරක් විතර. ඉතින් මේක කැන්වස් එකේ කෙලින්ම චොක් කරලා අදින්න ගියා නම් එහෙම මේ පිස් වෙනවා. පිස් වෙනවා කියන්නේ කැන්වස් එක මකලම යනවා. ඉතින් ඒකින් නම් මුලින්ම මේ පොත කැඳලා පුරුදු වුණේ. ඉතින් මේක පටවට මට මේකෙන් තේරුණා මේ මගේ අත පාලනය වෙන්නේ මේ මට ඕන විදිහට නේ අතට ඕන විදිහට කියලා. අනේවද? ඉතින් මේ ඒක මට හදාගන්න පුළුවන් මේ චිත්‍ර දිගටම අදිද්දි ඔයාලා පුළුවන් මේ වගේ ෂොට්ස් මට කරන්න වෙනනම් ඔයාලට පුළුවන් මේ වගේ චිත්‍රයක් හදින්න. ඒ වගේ දේවල් කරලා ඔයාලට වගේ අත පාලනය කරගන්න පුළුවන් ඔයාලට ඕන විදිහට සංගීත මොහොත ප්ලේ කරන්න. ඒකට මේ වගේ චිත්‍රයක් හදින්න. ඉතින් මේ සෑහෙන කාලයකට පස්සේ කරපු හින්දා මට පොඩ්ඩක් මගේ අත මට පාලනය නැහැ. මට තේරෙන්නේ ඉතින් ඉරිදා අපේ කොල්ලෝ ටික ඇවිල්ලා ආයිලා සාමාන්‍ය ඉරිදට එනවා දෙන්නේ තුන්දෙනෙක්. ඒකත් ඇවිල්ලා ගේම් එකක් ගහලා ඒගොල්ලෝ නම් පොඩි අතලක් අරගෙන ඉරිදා ඉවරලා. ඉතින් ඒ විදිහට තමයි මේ සතිය කියන්නේ. ඉතින් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලුවා නම් අයි ඔයාලා අන්තිම වෙනකම් බලුවා කියලා කමෙන්ට් එකක් දාන්න සහ ඔයාලන්ට මොනවා හරි කියන්නේ මේක මොනවා හරි ලැබුණා නම් ඒකත් බලන්න කමෙන්ට් එකක් දාගන්න. මොකද අන්තිම වෙනකම් බලනවා කියන්නේ මේ මම ගන්න දෙයක් තියෙන හින්දා බලන්න තියෙන එකත් දෙය බලන්න කමෙන්ට් එකක් දාගන්න. එහෙනම් අද මේ වීඩියෝ ඉවර කරනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකම ඔයාලා හැමෝටම ජය.